දරා ගන්න බැයි නම් ඔයාලා ප්‍රේම කරන්න එපා. හරි දුක හිතන කතාවක්. පුතා අපි ආදරය කරන කෙනා කවදා හරි දවසක අපිව දාලා යන දවසට අපිට පුළුවන් වෙන්න ඕනි එයාට සතුටින් යන්න දීලා අපි අපේ ගමන අපි හදා ගන්න ඕන. මේ වෙලාවේ මම රැඳිලා ඉන්නේ මේ දුම්රිය ස්ථානයක් ළඟ. ප්‍රේමයෙන් පරාදිච්ච විච්ච ආදරණීය දියණියක් පුතා එයාගේ ජීවිතය කෝච්චියට පැනලා නැති කරගෙන තියෙන හරි දුක්ඛිත සිදුවීමක්. මට ඇත්තටම ඒක හරි දරා ගන්න අමාරුයි. මම ආදරණීය දුවලට කියන්නේ ආදරණීය පුතාලට කියන්නේ පුතා උඹලා ප්‍රේම කරනවා නම් එයා කවදා හරි දවසක ගියාට පස්සේ ඔබට දරා ගන්න බැයි නම් ඔබ ප්‍රේම කරන්න එපා පුතා. හරි ලස්සන දියණියක්. ආයි මේ දියණිය කවදාවත් එයාගේ අම්මටයි තාත්තටයි දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ දුව උස්මහත් කරන්න ඒ අම්මයි තාත්තයි අවුරුදු 20ක් 21ක් මාර විදිහට දුක් විඳින්න නැති. හැබැයි ආයි මේ දුව කවදාවත් ඒ අම්මටයි තාත්තටයි හම්බ වෙන්නේ නැහැ. සමන් ආදරෙන් ඉල්ලන්නේ එක වතාවක් නෙමෙයි 10000 වතාවක් හිතපන්. ඔබ ප්‍රේම කරනවා නම් එයා යන දවසට එයාට සතුටින් යන්න දීපන්. හිතපන් දුවේ පුතේ මේ අම්මයි තාත්තයි ගැන විතරක් මේ දෙන්න ඔබ එනකන් බලන්න. වරක් නෙතක කඳුලැවි පිරුණාදෝ සිතට දරා ගනු බැරි දුක් වීදෝ. වරක් නෙතක කඳුලැවි පිරුණාදෝ සිතට දරා ගනු බැරි දුක් වීදෝ.